हाँ ඔයාලටත් එකතු වෙලා ඉන්නේ Photoshop සිංහලෙන් වැඩසටහනත් එක්ක මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Photoshop tool box එකේ 11 වෙනි tool එක වෙනි eraser tool එක කොහොමද භාවිතා කරන්න කියලා. මම ඔයාලට ඒක උදාහරණයක් එක්ක පෙන්නන්නම්. මම දැන් අලුත් පින්තූරයක් ඕපන් කරගන්නවා. මම මෙතනින් මුලින්ම eraser tool එක ගැන ඔයාලට විස්තරයක් කියන්නම්. මේ eraser tool එක භාවිතා කරන්නේ අපි යමක් remove කරගන්න. මෙතනින් අපිට පුළුවන් brush tool එකේ ඔප්ෂන් වලින් හැදුවා වගේ අපිට පුළුවන් මෙතන සයිස් එක වෙනස් කරන්න, hardness එක, brush එකේ ප්‍රමාණය මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. අපිට වෙනස් කරගත්තන් පස්සේ කරන්න තියෙන්නේ eraser tool එක select කරලා මෙතන මේක remove කරගන්න. අපිට remove කරනකොට මෙතන පාටක් අවශ්‍ය පාටින් අපේ පාටට තමයි මේක remove වෙන්නේ. අපිට ඕන සුදු පාට නම් අපි මෙතනින් සුදු පාට background එක foreground color එක තෝරලා මෙතන පුළුවන් අපිට සුදු පාට පාටන මකා ගන්න. මේක තමයි eraser tool එකෙන් කරන්නේ. අපිට ඊට පස්සේ තියෙනවා background eraser tool කියලා. ඒකෙන් කරන්නේ පාටක් select වෙන්නේ නැහැ. නිකන් අපි අපේ image එකේ background එක erase වෙනවා. ඔයාලට පුළුවන් ඉස්සෙල්ලාම eraser tool එකේ option සෑදුවා වගේම ඔයාලටත් මේකේ settings හදන්න පුළුවන්. මේකේ angle එක හදන්න පුළුවන් ඔයාලට roughness එක size එක ස්පේසිං එක hardness එක මේ settings වලදී හදාන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි මුලින් ටියුටෝරියල් වලදී කතා කරා magic tool එක. මේ magic tool එක වගේම ඉවත් කරන්න පුළුවන් මේ magic eraser කියන tool එක යොදාගෙන. magic eraser කියන tool එක අපි එකපාරක් ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති එක පාටක් තියෙන කොටසක් අයින් වෙනවා. මම මෙහෙම ක්ලික් කරාම පුළුවන් මට magic tool එකෙන්ම delete කරගන්නවා වගේ මේ magic eraser tool එකෙන් delete කරගන්න. ඔයාලට පුළුවන් මෙතනින් tolerance එක anti-alias configures වගේ settings හදාගන්න පුළුවන්. මේක තමයි eraser tool එක ඇතුළත කරන්නේ. මම හිතනවා ඔයාලා මේකෙන් යමක් ඉගෙන ගත්ත කියලා. තවත් වීඩියෝ ටියුටෝරියල් එකකින්